ඉන්නවද? ඉතින් අද චූටි වීඩියෝ එකක් කරන්න හිතුණා. මොකද අද අපි ෆන්ක්ෂන් එකකට යනවා. පොඩි ෆන්ක්ෂන් එකක්. ඉතින් අපි අද 3 දෙනාම ගෙදර ඉන්නවා. එහෙනම් අපි බලමු කොහොමද ඉස්සරම ලෑස්ති. හයි. ඔන්න මම නම් ලෑස්ති වුණා. මේක තමයි අද මගේ අවුට්ෆිට් එක. පුතේ මේ ඉන්නවා අපේ මැනික. ඔය දැන් එන්න තින්නන් එන්න. එන්න. කොහමද? පේනව නේද යාළුවනේ යාගේ දඟලි ඉල්ල තියෙන. ඔන්න ඔහොම තමයි ඉතින් අපි ලෑස්ති වුණේ. ඇත්තටම බිග්ගල් පාටි එකට යන්නේ. එච්චර දුර නෑ. අපේ ගෙදර ඉඳන් කිලෝමීටරයක් විතර තමයි තියෙන්නේ. ඇත්තටම අපේ හස්බන්ඩ්ගේ ඥාති වෙන එක්කෙනෙක්. ඉතින් එහෙ තමයි යන්න ලෑස්තිලා තිනෝනේ යාළුවගේ අප්පච්චිත් එක්ක ෆොටෝ එකක් ගන්න කිව්වම ඉන්න විදිය. එහෙනම් යාළුවනේ අපි ගිහින් එමු. ඔන්න බිග්ගල් පාටියට ආවා. ආපු ගමන් ඕන් එයාගේ ආච්චි ගාවට ගියා. ඔය ඉන්නේ ආච්චිත් එක්ක. එයාට ආච්චි ඉන්නවා නම් ඇත්තටම මං ඕනෙත් නෑ. දැක්ක නීනාව තියෙන මූණේ. දැන් අපි බලමු මොනවද ඔන්න මන්නම් කනවා. ඇත්තටම රසයි. කෑම ගෙනාවේ කේටරින් සර්විස් එකෙන්. ඔයාලටත් ගන්න ඕන නම් පුළුවන්. සහන මැදවච්චි තියෙනවා. ඇත්තටම කෑම මාරම රසයි. එළවලු බත්තකට බිත්තර, කැරට් ලීස් හොඳට දාලා තිබ්බ සොසේජස් එහෙම. චිකන් කරිය කළු පාටට උයලා තිබ්බා. ඉතින් යාළුවනේ මාරම රසයි. මං තමයි අවසානටම කන්නේ. මොකද අනිත් අය ඔක්කොම කාලා ඉවරයි. මං ඉතින් තනියම පාඩුවේ කනවා. ඊට පස්සේ ගියා දැන් කාලා විතරක් මන්දිනේ. ඉතින් පාටියට ආවනම් මොන හරි දෙන්නත් ඕනේනේ බිග්ගල් ගර්ල්ට. ඉතින් බිග්ගල් ගර්ල් බලන්න ගියා. ගිහින් එනකොට මෙන්න මෙයා නටනවා. එහෙනම් යාළුවනේ අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. චූටි වීඩියෝ එකක්. දවල් තමයි මේ පාටියේ තිබුණේ. ඉතින් අපි ගිහින් ඉක්මනට ආවා. එහෙනම් දෝනිගේ ඩාන්ස් එකත් බලාගෙන අවසානට ලස්සන සෝං එකක් තියෙනවා. ඉතින් ඒකත් බලන්න. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ගිහින් එන්නම්. බයි.